ඉදිරියට මුලින්ම සැක හිතෙන්නේ දිනෙත්මින්ට මේකලා ගැන. ඉතින් මේකලා ඔය හංසනා බලන්න අපලාවක දිනෙත්මින්ටත් මොනේ ගැහිලා අනිවාර්යෙන් අපි එළියට ගිහින් ටිකක් කතා කරමු කියනවා. හංසනා ළඟදී නෙමෙයි. හංසනාට ඉන්නරලා අපි දැන් එළියට ගිහින් කතා කරමු කියනවා. මට කතා කරන්න දෙයක් තියෙනවා කියලා. ඉතින් දිනෙත්මින්ට හංසනා කියලා තියෙන්නේ තමන් නිසා ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. හැබැයි ඉතින් දිනෙත්මින් හිතින්ම කියලා තියෙන්නේ. ඒ තමයි මොන ප්‍රශ්නාවක් මේ දේ කරපු කෙනාව මම අල්ල ගන්නවා කියන එක. ඉතින් කොහොම වුණත් දැන් හංසනත් එක්ක කතා කරන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම මේ වෙලාවේ හංසනාව තියලා ගිහින් මේකලත් එක්කත් කතා කරන්න උවමනා වෙනවා. ඇයි මේ දිනෙත්මින්ට මෙහෙම කතා කරන්න ඕන වෙන්නේ? ඒකට හේතුව තමයි මේ මේකලා මේ දෙයට සම්බන්ධයක් තියනවාද කියලා දැනගන්න උවමනාවක් තමයි අනිවාර්යෙන්ම තියෙන්නේ කියන කතාව. අද අපි හැමෝම මතක් කරන්න සූදානම්. කොහොමද ඉතින් මේකලා කියන්නේ හැම දෙයකටම මං ගැන විශ්වාස කරන්න එපා කියලා. ඒ කියන්නේ මේ කට්ටියට කරදර කර කර ඉන්නව ඇරෙන්න මට තව වැඩ තියෙනවා කියන කතාව තමයි ගොඩාක් දුරට මේ වෙලාවේ මතක් කරගෙනත් ඉන්නව ඇත්ති කියන කතාව අපි හැමෝම මතක් කරගන්න ඕනේ. හැබැයි ඒ වුණාට මේ වෙලාවේ දිනෙත්මින් කියන්නේ මේ දෙයට ඔයාගේ හරි ඔයාගේ වටේ ඉන්න හරි කාගේ හරි සම්බන්ධයක් තියෙනවා කියලා අහුනොත් මම කවදාවත් සමාව දෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි දිනෙත්මින් මෙතනදී තේරුම් ගන්නවා මේ වෙලාවේ හංසනාට කරදරයක් කරන්න බලාපොරොත්තුෙන් වෙන කෙනෙක්ට කරදර කරන්න තමයි මෙයා හදලා තියන්නේ කියන එක. මොකද මෙයාත් මේ වෙලාවේ ඒ දෙයට පුදුම වෙලා ඉන්නවා කියන කතාව ගැන. ඉතින් කොහොම හරි තව දෙයක් අපි මෙතනදී මතක් කරන්න ඕනේ. ඒ තමයි මේ දෙන කතා කරලා ඉවරනාට පස්සේ දිනෙත්මින් එන්න පුළුවන් ඇතුළට. ඒ ආවට පස්සේ මොන වගේ කතාවක් කියාවි කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අපි ඒ ගැන මේ වෙලාවේ කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අද අපි හැමෝම මතක් කරන්න ඕනේ. ඉතින් කොහොමනත් තව දෙයක් අපි මතක් කරන්න ඕනේ. ඒක මේ විදිය දෙයක්. ඒ තමයි හංසනා කියන්නේ කාත් එක්කවත් රණ්ඩුවට යන්න එපා කියලා. කට්ටියත් එක්ක රණ්ඩුවට ගියහම වෙන්නේ අපිට නිකන් ඇඟිලි අපිරිසුදු කරගන්න එක විතරයි කියලා. ඒ වගේම දැන් මට කිසි අවුලක් නැහැනේ. තව ටික දවසකින් මට හොඳ වෙනවා කියන එක ගැන මතක් කරයි. හැබැයි ඉතින් ඒ ටික දවසකින් හොඳ වෙන්නේ. හැබැයි ඒ වැදිච්ච පාරට සමහර විට ලොකු පාරක් වැදුනා නම් එහෙම මොකක්ද වෙන්නේ? එහෙනම් ඔයාගේ ජීවිතය අද වෙනකොට නැහැ. එහෙම වුණා නම් මටත් ඒක දරා ගන්න පුළුවන් කමක් නැහැ කියන කතාව දිනෙත්මින් මෙතනදී මතක් කරාවි කියලායි මම ඔයාට කියන්නේ.